හෙලෝ අද මම ඔයාලට අරගෙන ආවේ ගමේ විදියට හරිම රසට වැලිතලප හදාගන්නේ කොහොමද කියලා. නිවාඩුව ඉවර වෙලා හොස්ටල් එකට යද්දි ගෙනියන්න තමයි මායි අම්මයි එකතු වෙලා මේ වැලිතලප ටික හදාගත්තේ. වැලිතලප කියන්නේ අඩු වියදමින් ගොඩාක් හදාගන්න පුළුවන් රස කෑමක්නේ. ඉතින් මේක හදන්න හරි ලේසි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. අපි ටිකක් ලොකු ප්‍රමාණයක් හදන නිසා මෙතන අරගෙන තියෙනවා හාල් පිටි කිලෝග්‍රෑම් එකක් සහ පොල් ගෙඩියක පොල් ගාලා අරගෙන තියෙනවා. ඒ වගේම අපි ස්පයිසස් අරන් තියෙනවා. මම ඒ ටික මොනවද කියලා පෙන්නන්නම්. ඊට අමතරව අපිට සීනි ග්‍රෑම් 800ක් ඕන වෙනවා මේ ප්‍රමාණයන් වලට. මුලින්ම පොල් ටිකට ලුණු තේ හැඳි දෙකක් දාලා මේ විදියට හොඳට කලවම් කරගන්න. අපි නම් මෙතන ලොකු පොල් ගෙඩියක පොල් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ පොල් ටික අර හාල් පිටි කිලෝග්‍රෑම් එකට එකතු කරලා හොඳට ඒ දෙක මික්ස් වෙන්න කලවම් කරගන්න ඕන. මේ විදියට හාල් පිටි ටිකයි පොල් ටිකයි හොඳට මික්ස් කරගත්තට පස්සේ අපි මේකෙන් පොඩ අරගෙන කොළ ගැට කරන්න ඕන. මේ කොළ ගැට කරන එක තමයි හරියට ගාන්ට නීට් එකට කරගන්න ඕන. අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේ විදියට භාජනයකට දාලා වතුර ගොඩාක් පොඩි ප්‍රමාණයක් දාලා මෙන්න මේ විදියට කොළ ගැට කරගන්න ඕන. මේ කොළ ගැට කරගන්න එක හරිම හිමින් සංයමයෙන් කරන්න ඕන දෙයක්. මොකද ඔයාලා කලබලයට වතුර වැඩිපුර දාලා කොළ ගැට කරගන්න නම් යන්න එපා. හිමීට වතුර පොඩ්ඩ දාලා මේ කොළ ගැට කරන එක හරියට කරගන්න. මොකද අපේ වැලිතලප එක්කම අවුල් යනවා හරියට කොළ ගැට කරගත්තේ නැත්තම්. ඊට පස්සේ අපි කොළ ගැට කරගත්ත පිටි ටික ස්ටීම් කරලා අපි සාමාන්‍ය විදියට පිට්ටුව හදා ගන්න ඕන. මම නම් රයිස් කුකර් එකේ තමයි සාමාන්‍ය විදියට පිට්ටුව එක හදාගත්තේ. දැන් අපි බලමු අපේ වැලිතලප එක හදන්න මොනවද ඕන කරන ස්පයිසස් කියලා. ඒකට ඕන හීන්දුරු, එනසාල්, ගම්මිරිස් වගේම කුරුඳු. අපි වැලිතලප එකට ස්පයිසස් දාගනිද්දී මුලින්ම හීන්දුරු, එනසාල් වගේම කුරුඳු මෙන්න මේ විදියට පෑන් එකක් ලිපේ තියලා පොඩ්ඩක් බැදගෙන මේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන. අපි හොඳට කුඩු වෙනකන් මේ ස්පයිසස් ටික බ්ලෙන්ඩ් කරලා තමයි වැලිතලප එකට එකතු කරගන්න ඕන. දැන් අපි අපේ වැලිතලප එක හදන්න පටන් ගමු. මුලින්ම සීනි පොඩි ප්‍රමාණයක් තාච්චියට දාලා ඒ සීනි ටික කළු වෙන්න දෙන්න ඕන. මෙන්න මේ විදියට සීනි ටික කළු වුණාට පස්සේ අපි ඒකට උණු වතුර කෝප්ප දෙකක් වගේ එකතු කරලා සීනි පැණි මෙන්න මේ විදියට හදාගන්න ඕන. අපි මෙන්න මේ වෙලාවේ අපේ ඉතුරු සීනි ටිකත් එකතු කරලා ඒ සීනි ටික දිය වෙනකන් මෙන්න මේ විදියට හැඳිගා ගන්න ඕන. මෙන්න මේ විදියට සීනි පැණි ටික හොඳට උණු වෙනකන් මේ විදියට කවලම් කරගන්න ඕන. ඒ අතරේ අපි මුලින් හදාගත්ත ස්පයිසස් කුඩු ටික සහ ගම්මිරිස් කුඩු ටික එකතු කරන්න ඕන. මෙන්න මේ වෙලාවේදී අපි පැණි කෝප්පයක් අයින් කරගන්නවා. මොකද අපි වැලිතලප එක හදන අතරතුරේදී අපිට වැලිතලප එකට පැණි මදි වුණොත් එකතු කරගන්න තමයි අපි මේ පැණි කෝප්පය අයින් කරගන්නේ. ඊට පස්සේ පැණි එක මෙන්න මේ විදිහට නූල වගේ බේරෙනවා නම් ඒ පදම හරි. මේ වෙලාවේ අපි හදාගත්ත පිට්ටු ටික එකතු කරගන්න ඕන. මෙන්න මේ විදිහට පිට්ටු ටික එකතු කරලා මේක හොඳට කාලම් කරගන්න ඕන. හදාගත්ත ඔක්කොම පිට්ටු ටික එකතු කරලා මේ විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි පැණි ටික හිඳනකම් මෙන්න මේ විදියට ලිපේ තියලා මේක හොඳට කලවම් කරගන්න ඕන. ඔයාලා මේ වෙලාවේ රස බලලා ඔයාලට පැණි රස මදි වගේ හිතෙනවා නම් අපි අර අයින් කරගත්ත පැණි කෝප්පෙන් ටිකක් මේකට එකතු කරගන්න. මෙන්න මේ විදියට අපි හදාගත්ත වැලිතලප එක හොඳට එක ගුලියකට වගේ ගන්න පුළුවන් නම් මේ වෙලාවේ අපේ වැලිතලප එක හැදිලා ඉවරයි. මේ වෙලාවේ අපි මේක බාගෙන කෑලි කපා ගන්න ඕන. අපි වැලිතලප එක හදන්න කලින් මෙන්න මේ විදියට ලෑල්ලක් හරි එහෙම නැත්නම් තැටියක් හරි තෙල් ගාලා රෙඩි කරගෙන තියාගන්න ඕන. මොකද අපිට එතකොට මේ වැලිතලප එක ඉක්මනටම බා ගන්න පුළුවන් කරදරයක් නැතුව. ඊට පස්සේ මේ වැලිතලප එක බාගත්ත ගමන්ම අපි මේ වැලිතලප එක හොඳට තද කරගෙන නීට් කරගන්න ඕන. ඒකට ඔයාලට භාවිතා කරන්න පුළුවන් මොකක් හරි හැන්දක් එහෙම නැත්නම් කෙසෙල් කොලයක් වගේ දෙයක් වුණත් භාවිතා කරලා මේක හොඳට නීට් කරගන්න ඕන. මෙන්න මේ විදියට හොඳට නීට් කරගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න ඕන. මම මෙන්න මේ ප්‍රමාණයේ කෑලි තමයි කපා ගත්තේ. මම මේ ගත්ත ප්‍රමාණ වලින් වැලිතලප කෑලි 50ක් 60ක් වගේ කපන්න පුළුවන්.
වැලි තලප කියන්නේ ගොඩක් අමාරු නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන් ගොඩක් රස කැවිලි වර්ගයක්නේ. ඉතින් මේ රෙසිපි එකේ විදියට හැදුවොත් ඔයාලට වරදින්නේ නැතුව වැලි තලප හදාගන්න පුළුවන්. ඉතින් අවුරුත් අවුරුද්දට වැලි තලප හදද්දී මේ රෙසිපි එක try කරලා බලන්න. ඔයාලට වරදින්නේ නැතුව වැලි තලප හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ වගේ රස රෙසිපිස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.